අපි දෙයක් පුරුදු වෙමුද? අපි ජීවත් වෙලා ඉන්න මේ චූටි කාලේ කාගේ හරි හිතක් හදන්න පුළුවන් නම් ඒකත් අපිට ලොකු පිනක්. ඒක දන්නවද ඔයාලා? ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ලොකු දාන දෙන්න ඕනේ නැහැ. අපිට සල්ලි නැහැනේ ලොකුවට. චූටි දෙයක් පුළුවන්. කාගේ හරි මූණකට හිනාවක් දෙන්න. එයා දුකෙන් ඉලාට වචනකින් හරි යාව සතුටු කරන්න පුළුවන් නම් ඒක තමයි බුදුදහම කියන්නේ. අපිට බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ ඒ ටික. ලොකු දේවල් කරලා මේ පින් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. සමහර විට ඒ පින නොලැබෙන්න පුළුවන්. අපි කරන චූටි දෙයක් දරුවෙක්ගේ මහත්තයාගේ හරි ඕන කෙනෙක්ගේ හිතක් හදන්න පුළුවන් නම් කාටවත් වෛර නොකර ඉන්න පුළුවන් නම් ඒ ඇති. මං නම් හිතන්නේ එහෙමයි. ඕගොල්ලෝ කොහොම හිතනවද කියලා මන් දන්නේ නැහැ. ඒවට මං හැමෝගෙම ඉල්ලන්නේ මේ හිටියා තව චුට්ටෙන් තව සුළු මොහොතකින් මට ආයේ සමහර විට මේ වීඩියෝ ඕගොල්ලන්ට කතා කරන්න බැරි වෙයි. ඒක තමයි අපේ දෛවය කියන්නේ. ඉතින් එතකන් අපි කාට හරි සැනසීමක් දීලා මොනට හිනාවක් දීලා සතුටෙන් ජීවත් වෙමු. කාටවත් වෛර නොකර අපිට වැරදි කරන්න පුළුවන් මිනිස්සු ඕන තරම්. මේ වෙලාවෙත් මං ගොඩාක් දුකින්. ඒ වුණාට මං හිත හදාගෙන හැමෝටම සතුට දීලා ඉන්නවා. ඔයගොල්ලෝ එහෙම කරන්නේ. තේරුණාද?